අද අපි ලෑස්ති වෙලා ඉන්නේ ලස්සන තැනක කැම්පින් එකක් යන්න. මේක බීච් කැම්පින් එකක්. අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ මනුෂය, ඒ වගේම ඉවන්ත. හරි අපි බස් එකට නැගලා හම්බෙමු. අපි මේ බස් එකෙන් ආව බලපිටියට. අපි බලපිටියෙන් බැහැලා අපිට වැඩි දුරක් යන්න නැහැ. අපි පයින් යන දුරකින් අපිට මේ යන්න පුළුවන් මේ අපි කැම්පින් කරන ප්ලේස් එකට. අපි දැන් එතනට යන ගමන් ඉන්නේ. අපිට මේ තාම පොඩි දුරක් යන්න තියෙන්නේ. මේ එතනින් පස්සේ අපි යනවා බීච් එකට. අපි බීච් එකේදී හම්බෙමු. මේ තමයි අපේ කැම්ප්ට හම්බවන බ්‍රෙක්ෆාස්ට් එක. අපිට වොලිබෝල් සෙල්ලම් කරන්නත් හම්බ වුණා. මේ බීච් එක මාරම ලස්සනයි. මට දැනුනේ හරිම අන්රියල් ගතියක්. ඒක ඒ තරමට ලස්සනයි. ඒ ලස්සන කොච්චරද කියනවා නම් ඒක වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඔයාලටත් මේ වගේ ලස්සන බීච් කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ඕන නම් ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්න ඕන කැප්ටන්ස් කැම්පින් බලපිටිය. මම ඒගොල්ලන්ගේ විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ කරන වැඩේ අවංකවම සුපිරි. මට ඕනම කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ජීවිතයට ලස්සන අත්දැකීමක් එකතු කරගන්න පුළුවන්. අද දවසේ ඉවර වෙන්න කලින් තවත් ආස හිතෙන දේවල් ටිකක් සිද්ධ වෙනවා. වීඩියෝ එක ඉස්සරහට අපි ඒව බලමු. සන්සෙට් එක ගැන නම් කියලා වැඩක් නැහැ. S2 මාර විදියට පිනවන view එකක් ඒක නම්.
දැන් ටෙන්ට් එක ඇතුළට ආවා. අපි ඊළඟට අපේ ඊළඟ ඇක්ටිවිටීස් ටික පටන් ගන්න තමයි ඉන්නේ. අපි වෙනුවෙන් මේගොල්ලෝ ලෑස්ති කරා බාබකියු ඩිනර් එකක්. මේ කෑම එනම වගේම හරිම රහට තිබුණා. ඊට පස්සේ අපි සින්දුවක් එහෙම කියලා අපේ දවස ඉවර කරලා ටෙන්ට් ඇතුළට ගිහින් නින්දට වැටුණා. එහෙනම් මෙතනින් මේ vlog එක ඉවර කරනවා. ආයෙත් දවසක හම්බෙමු.